හෝම් කෙයා වර්කර් ඉමිග්‍රේෂන් පයිලට්. කැනඩාවේ ස්ටාර්ට් කරන්න යන අලුත්ම පයිලට් ප්‍රෝග්‍රෑම් එක තමයි හෝම් කෙයා වර්කර් ඉමිග්‍රේෂන් පයිලට් කියන්නේ. ඒ සම්බන්ධව වැදගත් තොරතුරු කීපයක් තමයි අද වීඩියෝයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. රැඳී සිටින වීඩියෝ එක අවසන් වෙනකම්. අදත් අපේ channel එකට ඔයාලා ඉතාම සාදරයෙන් පිළිගන්නවා. මගේ නම ආසිරි, මම කැනඩාවේ වැන්කුවර් තමයි මේ වීඩියෝස් වලට අරන් එන්නේ. ඉතින් ඔයාලා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ එක like කරන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි යමු අපේ වීඩියෝ එකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හෝම් කෙයා වර්කර් ඉමිග්‍රේෂන් පයිලට් එක සම්බන්ධව. ඉතින් මේ වෙද්දි මේ පයිලට් එක පටන් ගන්න, මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කැනඩියන් ගවර්න්මන්ට් එක සියුම් දේවල් මේ වෙද්දි සූදානම් කරලා තියෙන්නේ. ඉමිග්‍රේෂන් පයිලට් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව කැනඩියන් ගවර්න්මන්ට් එක මුලින්ම අනවුන්ස් කරන්න ගිය අවුරුද්දේ නැත්නම් 2024 මැද භාගයේදී. ඉතින් ඒ දවස්වල මම මතක ඇති ඔයාලට මම වීඩියෝ කරා මේ උඩ තියෙන link එකෙන් ගිහලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් හෝම් කෙයා වර්කර් ඉමිග්‍රේෂන් පයිලට් ප්‍රෝග්‍රෑම් එක මේ අවුරුද්දේ මාර්තු 31 තමයි ලොන්ච් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකේ අදියර දෙකකින් තමයි මුලින්ම යාලා මේක ලොන්ච් කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි අදියර තමයි කැනඩාවේ ඇතුලේ ඉන්න, කැනඩාවේ මේ විදිහට කැනඩාවේ ඇතුලේ වර්ක් පර්මිට් එක චයිල්ඩ් කෙයා සහ කෙයා ගිවර් අංශවල වැඩ කරන අයට තමයි මුලින්ම මේ යටතේ අවස්ථාව ලබා දෙන්නේ. මාර්තු 31 පටන් ගන්න යන මේ පළවෙනි අදියර යටතේ කැනඩාවෙන් පිට ඉන්න අයට මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් ලංකාවේ කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් කැනඩාවට PR එකක් අරගෙනම එන්න දැනට අවස්ථාවක් නැහැ. දෙවෙනි ස්ටේජ් එක නැත්නම් ඊළඟ අදියර යටතේ තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. ඒ සම්බන්ධව තවම අප්ඩේට් එකක් නැහැ. ඉදිරි දිනයකදී ඒක දෙනුම් කර තමයි ඔෆිෂියල් වෙබ්සයිට් එක සඳහන් වෙන්නේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට ඕන කරන රික්වයර්මන්ට්ස් education qualification, work experience, ඒ වගේම English speaking ability එක. ඉතින් මේ සම්බන්ධව සියලුම විස්තර මේ official website එකේ සඳහන් වෙනවා. මම screen එක share කරලා ඔයාලට පෙන්නන්නම් ඒ අවශ්‍ය කරන requirements මොනවද. ඉතින් මේ official announcement එක තියෙන්නේ canada.ca website එකේ. ඉතින් ඔයාලම දැන්ටත් එක දන්න ඇති මේ link එක මම video description එකේ සඳහන් කරලා තිනවා. ඔයාලට ක්ලික් කරලා ගිහලා කිරීම මේක බලන්න පුළුවන්. ඉතින් මේකේ සඳහන් වෙන විදිහට මේ ඉමිග්‍රේෂන් පයිලට් එක ඕපන් වෙන්නේ චයිල්ඩ් කෙයා and home support skill workers ලට. ඒ වගේම තමයි හැමෝටම කැනේඩියන් ජොබ් ඔෆර් එකක් තියෙන්න ඕන. ඉතින් මම කලින් කිව්වා වගේ කැනඩාවේ ඇතුලේ මේ විදිහට වැඩ කර ඉන්න ඕන. මුලින්ම යාලා සඳහන් කරලා තියෙනවා එලිජිබිලිටි එක හැටියට ෆුල් ටයිම් ජොබ් ඔෆර් එකක් තියෙනවා හෝම් කෙයා and ඒ වගේම relevant work experience and training තියෙන්න ඕන. ඒ වගේම language skill එක සහ education එක. ඉතින් මේ දේවල් මොනවද කියලා බලමු අපි. මේ page එකට ආවට පස්සේ ඔයාලට පේනවා ඉතින් status යටතේ තියෙනවා මේ program එක open වෙන්නේ මාර්තු 31 2025 මාර්තු 31 උදේ 10ට තමයි Eastern time එකේ මේ program එකට ඔයාලට apply කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම එතනින් ඊට පස්සේ සඳහන් කරලා applicants not working in Canada දැනට ඒක close කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ඕපන් වෙන්නේ කැනඩාවේ ඇතුලේ වැඩ කරන අයට පමණයි. ඒ වගේම මේකට ඇප්ලයි කරන්න කැනේඩියන් ඩොලර්ස් 1585ක් අවශ්‍ය වෙනවා. පයිලට් ප්‍රෝග්‍රෑම් එක ස්ට්‍රීම් දෙකක් යටතේ තමයි ඕපන් වෙන්නේ. පළවෙනි එක තමයි හෝම් කෙයා වර්කර් ඉමිග්‍රේෂන් පයිලට් චයිල්ඩ් කෙයා කියන එක. අනිත් එක හෝම් කෙයා වර්කර් ඉමිග්‍රේෂන් පයිලට් හෝම් සපෝට් වර්කර් කියන එක. සඳහන් වෙනවා who can apply කියන අපි ගිහිල්ලා බලමු කවුරුද මේකට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න නම් ඔයා මීට් කරන්න ඕන ක්වොලිෆිකේෂන් ටික තමයි මෙතන සඳහන් වෙලා තියෙන්නේ. මෙතන තියෙනවා ස්ට්‍රීම් එලිජිබිලිටි කියලා. ඒකෙන් කියන්නේ ඔයා කැනඩාවේ ඇතුලේ වැඩ කර ඉන්න ඕන. ඒ වගේම වැලිඩ් වර්ක් පර්මිට් එකක් තියෙන්න ඕන. හැබැයි එතන සඳහන් කරනවා you can be physically outside of Canada when you apply. කියන්නේ මේකට ඇප්ලයි කරන අවස්ථාවේදී ඔයා වැකේෂන් ගිහලා ඉන්නවා නම් ලංකාවට ඒක ප්‍රශ්නයක් නැහැ.
නමුත් වැලිඩ් වර්ක් පර්මිට් එකක් තියෙන්න ඕන කැනඩාවේ ෆුල් ටයිම් වැඩ කරන. ඊට පස්සේ සඳහන් වෙනවා applicants not working in Canada දැනට ඒක ක්ලෝස් කරලා තියෙන මං කලින් කිව්වාගෙම. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ලැන්ග්වේජ් එක. මේකේ ඉල්ලන්නේ මිනිමම් level CLB level 4 කියන English speaking level එක. ඉතින් මේකෙදි ඔයාලට writing, reading, listening and speaking කියන මේ අංශ හතරම CLB level 4 කියන benchmark එක ගන්න ඕන. මම හිතන්නේ CLB 4 කියන එක ලොකු අමාරුවක් නැහැ, විශේෂයෙන්ම self-pip වගේ exam එකක් වලට කරන්න පුළුවන් නම් CLB level easily achieve කරගන්න පුළුවන්. ඊට පස්සේ education එක ඉල්ලන්නේ Canadian high school diploma or higher කියන level එක තමයි ඉල්ලන්නේ. ඉතින් ඔයා දන්නවා ඇති WES නැත්නම් West Evaluation එක හරහා වගේ education එක Canadian level එකට access කරලා දෙනවා. ඉතින් මෙතනදී ඔයාලට ඕනනම් get to education access කියන එක යටතේ check කරගන්න පුළුවන් ඔයාගේ level එක මොකක්ද කියන එක. ඊට පස්සේ සඳහන් වෙනවා work experience and training කියලා. ඒකෙදී ඔයාලට child care සහ home support කියන අංශවල work experience එක තියෙනවා අනිවාර්යෙන්ම. home support worker එහෙම නැත්නම් caregiver කෙනෙක් විදිහට ඔයා වැඩ කරනවා නම් ඔයා related occupation නැත්නම් NOC code එක වෙන්නේ 44101. ඒ වගේම nurse aides, orderlies and patient service associate කියන NOC code එක 33102 කියන යටතේ ඔයා වැඩ කරන්න ඕන. අනිවාර්යයෙන්ම මේ NOC codes වල තමයි ඔයාගේ experience එක තියෙන්න ඕන. minimum මාස 6ක experience එකක් තියෙන්න ඕනේ කැනඩාවේ ඇතුළත. ඒ වගේම ඒ job එක full time වෙන්න ඕන. ඒක තමයි relevant work experience එක විදිහට යාලා ගන්නෙ. ඉතින් මේ work experience එක past 3 years කියන්නේ පහුගිය අවුරුදු 3 ඇතුළත ගත් එකක් වෙන්නත් ඕන. ඉතින් ඒව තමයි work experience එක විදිහට සඳහන් කරන්නේ. අපි ඒ වගේම මෙතන get a job offer කියන එක යටතේ ගොඩක් වැදගත් දේවල් ටිකක් සඳහන් වෙනවා. මේක මම හිතන්නේ ඔගේ work experience එකට තමයි ගොඩක්ම relate වෙන්නේ. මෙතන job must be කියන එක යටතේ තියෙනවා NOC codes ටික. ඒ වගේම යාලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා child care යටතේ the location can't be an institutional setting such as a daycare. මම කලින් කිව්වාගේ child care වැඩ කරනවා නම් ඔයා daycare එක වැඩ කරනවා නම් ඔයාට මේකට apply කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම caregiver කෙනෙක් විදිහට ඔයා caregiver center එක වැඩ කරනවා නම් ඔයාට නැත්නම් nursing home එක වැඩ කරනවා නම් ඔයාට මේකට apply කිරීමේ හැකියාවක් නැහැ. මේකට සඳහන් වෙනවා the location can't be an institutional setting such as a nursing home. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම ඔයාගේ work location එක Quebec province එකේ වෙන්න බෑ. මොකද Quebec province එකට වෙනම pilot program එකක් තියෙනවා. ඉතින් ඔයාලට Quebec වලින් පිට වැඩ කරන අයට තමයි මේකට apply කරන්න වෙන්නේ කැනඩාව ඇතුළත ඉන්න අයට. ඒ වගේම තමයි ඔයාගේ work එක full time වෙන්න ඕන සහ continuous work එකක් වෙන්න ඕන. මේ විශේෂයෙන්ම යාර කියලා තියෙනවා සතියකට at least 30 hours වැඩ කරන්න ඕන. ඒ වගේම permanent employment එකක් වෙන්න ඕනේ. කියන්නේ ස්ථිර ක්‍රියාවක් වෙන්න ඕනේ කියන එක තමයි මෙතන සඳහන් කරන්නේ. ඒ වගේම යාර සඳහන් කරලා තියෙන මේ job offer එක වගේ hourly wage එක, employment requirements and duties ටික සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ details ටිකක් තියෙනවා මේ get a job offer කියන page එකේ ඔයාලට පුළුවන් ඒක. ඊළඟට අපි ගිහිල්ලා බලමු how to apply කියන එකට. එතන සඳහන් වෙනවා මේක ඕපන් වෙන්න මාර්තු 31. ඒ වගේම මේක අවසන් වෙන්නේ 2026 මාර්තු 30. හරියට අවුරුද්ද කාලයක් තියෙනවා අප්ලයි කරන්න. ඒ වගේම ඒක ඊට පස්සේ සඳහන් වෙනවා කෝටා එකක් සම්බන්ධව child care කියන ස්ට්‍රීම් එකකින් workers in Canada කියන ස්ට්‍රීම් එකකින් online 2350ක් සහ out of status 125ක් ඒ ආකාරයට කෝටා එකක් සම්බන්ධව සඳහන් වෙනවා. ඊට පස්සේ home support එක කියන්නේ caregivers-ලාගේ කෝටා එක සඳහන් වෙනවා. ඉතින් මේ numbers ටිකක් තමයි තියෙන්නේ. පුළුවන් තරම් ඉක්මනට මේකට apply කරන්න බලන එක තමයි හොඳම දේ. මේක open වෙන්නේ හරියටම මාර්තු 31 උදේ 10ට Eastern time එකෙන්.
ඉතින් ඒ වෙද්දි ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරගෙන ඇප්ලයි කරන්න බලාගෙන ඉන්න එක තමයි හොඳම දේ. පස්සේ කියනවා එයාලා choose the category you want to apply to. ඉතින් ඔයාගේ කැටගරි එක හරියටම බලලා ඇප්ලයි කරන්න child careද එහෙම නැත්නම් home support worker කියන එක නැත්නම් caregiver කියන එක. ඉතින් හරියට ඒ දේවල් ඇප්ලයි කරන්න නැත්නම් ඔයාගේ application එක reject වෙන්න ඉඩ තියෙනවා. පස්සේ වැදගත්ම දේවල් ටිකක් තියෙනවා. document checklist එක තියෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඉතාම වැදගත් දෙයක්. ඔයාගේ documents ටික ready කරගන්න. job offer එක, work permit එක, ටෙස්ට් රිසල්ට් එක. ඉතින් මේ දේවල් රෙඩි කරගන්න, මේ ෆෝම් ෆිල් කරගන්න අවශ්‍ය වෙනවා. අන්තිම මොහොතේ රෂ් කරනට වඩා කලින් මේ ටික රෙඩි කරගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ සම්බන්ධව තමයි මේ පේජ් එකේ සඳහන් වෙන්නේ. ඊට අවශ්‍ය ඩොකියුමන්ට් විස්තර තියෙනවා. your job offer, proof of training, proof of legal entry. ඉතින් මේ ටික තමයි මම කලින් සඳහන් කරේ. ඒ වගේම වීසා ඇප්ලයි කරද්දී මේකට ඇප්ලයි කරද්දී ඔයාලට ෆොටෝ එකක් අවශ්‍ය නැහැ. ඒ සම්බන්ධ ඉන්ස්ට්‍රක්ෂන් මෙතන ලබා දීලා තියෙනවා. ඔය ඇප්ලයි කරන අවස්ථාවේදී ටික බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඇප්ලිකේෂන් ෆී එක $1525 ගවන්න ඕන. අමතර විද්‍යාන්තයක් තියෙනවා මෙඩිකල් එක්සෑම් එකට, පොලිස් සර්ටිෆිකේට්, ඒ වගේ දේවල් වලට වියදම් වෙනවා. ඉතින් මේ ටික තමයි සම්පූර්ණ වශයෙන් එයාලා සඳහන් කරලා තියෙන ඔෆිෂියල් වෙබ්සයිට් එකේ. ඊට පස්සේ මේ පේජ් එකේම සඳහන් වෙනවා after you apply කියලා. ඉතින් ඒකදී ඇප්ලයි කරලා පස්සේ ඔයා කරන්න ඕන දේවල් ටිකක් තමයි ඒතර සඳහන් වෙන්නේ. මේ දේවල් දීර්ඝ වශයෙන් මම මෙතන විස්තර කරන්නේ නැහැ. මේක ලින්ක් එක මම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලබා දීලා තියෙනවා. ඔයාලට පුළුවන් දේවල් ගිහිල්ලා බලන්න. චයිල්ඩ් කෙයා සහ හෝම් කෙයා එහෙම නැත්නම් කෙයාගිවර් කියන කැටගරිස් තමයි කැනඩාවේ තියෙන ඩිමාන්ඩ් ජොබ් කැටගරිස් වෙන්නේ මේ දවස්වල. ඉතින් මේ සම්බන්ධව ඔයා ඉන්ට්‍රස්ටඩ් තියෙනවා නම් සහ ඔයා මේ අංශවල වැඩ කරනවා නම් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම මේ ඔස්සේ කැනඩාවේ PR එක ලබා ගන්න. ඉතින් ඉදිරියේදී on arrival PR එක ඕපන් වෙනවා කැනඩාවෙන් පිට ඉන්න අයට. ඉතින් එහෙම වුණාම ශ්‍රී ලංකාවේ ඉන්න අයටත් පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න. ඉතින් ඒ වෙද්දී ඔයාලට පුළුවන් නම් ඔයාගේ එක්ස්පීරියන්ස් එහෙම නැත්නම් এডুকেෂන් ඒ ටික හදාගන්න. ඒක ඕපන් වෙනකොටම ඔයාලට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න. ඒ වගේම තමයි කැනඩාවේ ඇතුළත ඉන්න අයට පුළුවන් මාර්තු 31 වෙද්දී ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරගෙන ඒ අදාළ අංශයෙන් මේකට ඇප්ලයි කරන්න. ඉතින් ඩොකියුමන්ට් සම්බන්ධව කියනවා නම් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඩොකියුමන්ට් සම්බන්ධව. මොකද මේ දවස්වල IRCC එකෙන් ඩොකියුමන්ට්ස් වල ෆ්‍රොඩ්ස් එහෙම නැත්නම් වංචාකාරී ඩොකියුමන්ට්ස් ඒ වගේ දේවල් වලට වැඩි අවධානයක් යොමු කරනවා. ඉතින් ඔයාගේ PR ඒ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන්න පුළුවන්. ගොඩක් දුරට ඔයාගේ ඩොකියුමන්ට්ස් වල ප්‍රශ්න තියෙනවා නම් ඒ නිසා හොඳට පරීක්ෂා කරලා බලලා ඒකට ඇප්ලයි කරන්න. ඉතින් ඒක තමයි අද වීඩියෝකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හෝම් කෙයා වර්කර් පයිලට් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව කැනඩාවේ 2025 දී ස්ටාර්ට් කරන්න යන. ඉතින් මම විශ් කරනවා ඔයාලට මේ පාත් එක ඔස්සේ කැනඩාවේ PR එක ලබා ගන්න පුළුවන් වෙන්න කියලා. වීඩියෝ එක අවසාන වෙනකම්ම රැඳී සිටියට ස්තුතියි. මේ සම්බන්ධව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අඩු පුළුවන් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඉතින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේම වැදගත් වීඩියෝකින් අපි හමු වෙමු ඉදිරියේදී. ඒක රැඳී සිටින අපේ channel එකත් එක්ක සුබ දවසක් වල හැමෝටම.